ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්න අපේ බජට් ප්ලස් YouTube නාලිකාවට. ඉතින් කිහිප දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්න හිතුනේ. අද වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. අද වීඩියෝ එක ඔයාලට අරගෙන ඉන්නේ ඇස්වහ කටවහ හුවහ සම්බන්ධව. මේ ගැන විවිධ මතදරන අය සමාජයේ ඉන්නවා. ඇස්වහ කටවහ හුවහ විශ්වාස කරන අය ඉන්නවා. විශ්වාස කරන්නේ නැති අය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මේ වීඩියෝ එක නරඹන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම අපි බලමු මොකද්ද මේ ඇස්වහ කටවහ හෝවහ කියලා කියන්නේ කියලා. මොකද අපි ඔක කිව්වට සමහරවිට අපි හරියටම මොනවද මේ කියන එක දැනුවත්ව නොකියන අවස්ථාවල් තියෙනවා. ඉතින් අපි ඇස්වහ කියලා කියන්නේ නරක සිතිවිලි වලින් යම් දෙයක් ඇස ගැටෙන එක. හිතේ නරක සිතිවිලි වලින් යම් දෙයක් ඇස ගැටෙන එක තමයි අපි ඇස්වහ කියලා කියන්නේ. එතකොට නරක සිතුවිලි වලින් යම් වචන භාවිතයක් සිද්ධ වෙනවා නම් යම් දෙයක් කියනවා නම් ඒකට අපි කටවහ කියලා කියනවා. අනිත් කාරණාව තමයි හෝවහ කියන්නේ. ඉතින් ඒ වගේම නරක සිතුවිලි වලින් යම් දෙයකට හූල්ලන අවස්ථාවක් ගන්න. අනේ අවස්ථාවට තමයි අපි හෝවහ කියලා කියන්නේ. සමහර වෙලාවට අපි මේ දේවල් මිත්‍යා දේවල් කියලා විශ්වාස කරන්නේ නැතුව අහක දාන අවස්ථාවල් තියෙනවා. නමුත් ඇස්වහ කටවහ හෝවහ මිනිසුන්ගේ ශක්තියින් එළියට එීමක් තමයි සිද්ධ වෙන්නේ. එයාගේ තියෙන ඍණ ශක්තිය පරිසරයට මුදා හරින එක තමයි ආයේ දේවල් වලින් කරන්නේ. එක එක්කෙනාට වෙනස් විදි වලින් ඒ දේවල් මුදා හරින්න අවස්ථාව තියෙනවා. ඉතින් එයාගේ මුදා හරින ඍණ ශක්තිය ඇත්තෙම බැලුවොත් විද්‍යාත්මකව බැලුවොත් අපිට හානිකර වෙන්න පුළුවන්. මොකද එයාගෙන් නිකුත් වෙනේ ඍණ ශක්තිය අපේ දේවල් වලට බාධාවක් වෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයේ නැත්නම් නිවසේ රැකියාවේ දියුණුව නැති වෙන්න පුළුවන්. ඔයාගේ අධ්‍යාපනයට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී නිතර ලෙඩ රෝග වීම, ඔයාගේ නිවසේ වතු පිටිවල තියෙන ගස්වල පළදාව, ඒ දේවල් නැති වෙන දේවල්, ඒ වගේ අවස්ථාවල් ගොඩාක් අපිට මේ ඇස්වහ කටවහ හෝවහ වලින් සිද්ධ වෙන්න පුළුවන්. ඔයා ඒක විශ්වාස කළත් නොකළත් ඇත්ත වශයෙන්ම කෙනෙක්ගේ ඍණ ශක්තියෙන් ඒ වගේ බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. ඔයා ඇස්වහ කටවහ විශ්වාස කරන කෙනෙක් නම් ඔයාට මම සරල කිම් ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාට මේක සතියකට වතාවක් කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් සිකුරාදා දවස හවස 6න් පස්සේ හොඳට නාලා පිරිසුදු වෙලා ඔයා මේ දේ කරන්න පටන් ගන්න. මේක සරලව කියා දෙන්න. මම ඉදිරි වීඩියෝ වලදී මේ සම්බන්ධයෙන් යම් මන්ත්‍රයක් සමග මීට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් කියලා දෙන්න පුළුවන්. වැඩි ප්‍රතිඵලදායක ක්‍රියාවලිය. නමුත් ඔයාට මේකෙන් සාමාන්‍යයෙන් ඔයාගේ කියන එදිනදා ජීවිතයේ දියුණුවට බාධා වෙන, අධ්‍යාපනයට බාධා වෙන, එහෙම නැත්නම් ලෙඩ රෝග නිතර තියෙන කෙනෙක් නම් නිවසේ වතු පිටිවල ආදායම් පළදාව ඒ සියල්ල නැති වෙලා තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට ඔයාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒකට මේකට අවශ්‍ය වෙන්නේ පොඩි දේවල් කිහිපයක්. අපිට ඕනි වෙනවා නොකැඩුණු හොඳින් මියලුණු මිරිස් කරල් 3ක්. මම මේ කියන්නේ තනි කෙනෙක්ට ඔයාගේ නිවසේ සිටින පුද්ගලයන් ගාන අනුව මේක වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ නිවසේ ඉන්නේ දෙන්නයි නම් ඔයා මිරිස් කරල් 3 2ක්. කියන්නේ මිරිස් කරල් 6ක් අරගන්න. ඊට පස්සේ අපිට ඕනි කරනවා අබ ඇට තේ හැඳි එකක්. ගම්මිරිස්සට කීපයක්. ගම්මිරිස්සට 6ක් 7ක් වගේ ගන්න. ඊට පස්සේ ලුණු කැට ටිකක්. මේකට කැටලුණු ගන්න. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් කැටලුණු තමයි වඩාත්ම සුදුසු. කැටලුණු ගන්න බැරි කමක් තියෙනවා නම් ඔයා ලුණු කුඩු ගන්න. වඩාත්ම හොඳ කැටලුණු ගන්න පුළුවන් නම්. ඉතින් ඔයා මේ ටික අරගෙන මං කිව්ව විදිහට සිකුරාදා දවසේ හවස 6න් පස්සේ මේ කියන කාරණාවන් ටික, ඒ කියන්නේ මම මේ කලින් කියපු ද්‍රව්‍ය ටික අරගෙන ඒක ඔයාගේ දකුණු අතට ගන්න. අරගෙන මුළු හිසේ සිට දෙපතුල දක්වා 7 වතාවක් රවුමට ඔයා මේක කරකවන්න. මේ 7 වතාව කරකවන්න කලින් ඔයා පොල් කටු 3ක් පත්තු කරලා දුම් කබල නිවසේ පිටිපස්සේ පත්තු වෙන්න තියලා එන්න. පොල් කටු 3ක් දුම් කබලට දාලා නිවසේ පිටුපස දොරෙන් එළිය තමයි මේක පත්තු වෙන්න තියලා එන්න ඕනේ. ඉතින් ඔයා මේ ටික කරලා, ඒ කියන්නේ මේ ඔයා මං කලින් කියපු ද්‍රව්‍ය ටික එකතු කරලා 7 වතාවක් කරකවලා ඔයාගේ අර පිලිස්සෙන දුම් කබලට දාන්න. දුම් කබලට දාලා
පසුපස බලන්න නැතුව ඇවිල්ලා දොර වහලා දාන්න. ඔයාලට සද්දේ ඇහි එතකොට ලුණු කැට පුපුරන සද්දේ ඒක බලන්න යන්න එපා. ඒකපත් වෙලා ඉවර වෙනකන් ඔයා ඒ පැත්තට යන්න එපා. ඉතින් ඔයාට පුළුවන් මේ අඟුරු ටික පහෝදාට ගලා යන වතුරකට දාන්න. එහෙම නැත්තම් පාරේ කොහේ හරි ඔයාගේ වත්තේ නොවන පාරේ කොහේ හරි ගහක් යටින් මේ අඟුරු ටික දාලා එන්න. ඔයා මේ ක්‍රමය කරලා බලන්න. මේකෙන් සතියෙන් ප්‍රතිඵල ගේන්නේ නැහැ. ඒ නිසා අඩුම ඔයා 3-4 වතාවක් කියන්නේ සති 3ක් හෝ 4ක් මේක එක දිගට කරන්න. ඔයාගේ නිවසේ ඔයාට තියෙන ප්‍රශ්න වලින් බොහෝ ප්‍රමාණයක් මේ ක්‍රමෙන් ඔයාට නැති කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ක්‍රමය අත්හදා බලලා ඔයාගේ අත්දැකීම්, ඔයාගේ ප්‍රතිඵල කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එක යටින් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මේට සමාන ඔයාගේ දියුණුවට වැදගත් වෙන, ඔයාගේ දියුණුවට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ මීට කලින් දාලා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් ඕනේ ලින්ක්ස් ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එහෙම නැත්නම් ඔයාලගේ channel එකට ගිහින් බලන්න පුළුවන්. ඒවත් බලන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේට දෙයක් ගන්න බොහොම සරල දේවල් තමයි දාලා තියෙන්නේ. ඉතින් හැම අවස්ථාවකදීම ඔයාට ලැබුණ දේවල් වලට විශ්ව මාතාවට විශ්වයට ස්තුති කරන්න පුරුදු වෙන්න. එයින් ඔයාගේ දින ශක්තිය ගොඩාක් දුරට අඩු වෙලා ඔයාට දියුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. පරණ වීඩියෝ බලන්න. ඒවට අදහස් දක්වන්න. ඒ ගමන්ම channel එක subscribe කරන්නත් අමතක වෙන්න එපා. අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාව හම්බෙන්න. බුදු සරණයි හැමෝටම.